තිලංග සුමතිපාල ඌනේ මෙතන ඉන්නේ යට ඉන්න මහ එක. හරිද? තිලංග සුමතිපාල උඹේ ගෝලයා සම්මි උඹලගේ සෙල්ලම් ඇති. හරි? ඊශ්‍රායල් රැකියාවේ විශ්වාසයේ සන්නාමය සහස්ත්‍ර මහනුවර 13:40 අංකයට දැන්ම අමතන්න. LOLC රන් සබි ක්වික් ස්ටොප් අප් රන්නය ඩිජිටල් කරණය. සදාභීමානනයේ 23 වසරක් සමරන සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ්. තිලංග සුමතිපාල ඌනේ මෙතන ඉන්නේ යට ඉන්න මහ එක. හරිද? තිලංග සුමතිපාල උඹේ ගෝලයා සම්මි උඹලගේ සෙල්ලම් ඇති. හරි? උඹලා මේ තරුණ පරම්පරාවත් එක්ක නිව් ජෙනරේෂන් එකත් එක්ක සෙල්ලම් දාන්න හදන්න එපා. එකෙක් කෙලව ගත්තනේ. හරි? එකෙක් වැඩේ මොකද මොකද 69 ලක්ෂේ ගෝඨා ගියානේ. නිසා අපි මේක ගැන මම කතා කරන්න පටන් ගත්තා මගේ පණකෙන්ද තියෙනකම් මේක ගැන කතා කරනවා. මොකද ඊළඟ අරමුණ තමයි අපි සියලු දෙනාගේම මේ ක්‍රිකට් එක මේ පිරිසුදු කිරීම. සම්මි කියන්නේ සූදුකාරයෙක්, තිලංග කියන්නේ සූදුකාරයෙක්, බුකීකාරයෙක්. රොසාන් මහානාම කියනවනේ මේක තනිකරම සූදු පිටියක් කියලා. හරි? බය නැතුව කියනවනේ. එතකොට හිටපු ක්‍රීඩා ඇමති කියනවනේ ක්‍රීඩකයන්ට හැකියාව තියෙනවා. හැබැයි සූදුකාරයෙක් දිනන්න දෙන්නේ නැහැ කියනවනේ. එතකොට මෙතන ඉන්නේ හොරෙක් නේ. මූ ඉන්න ඕනේ හිරේන්නේ. හරිද? මේ සම්මි කියන පරයා මූ ඉන්න ඕනේ හිරේනේ. හරිද? හිරේ දාන්න නැතුව මම දැක්කා ජනාධිපතිතුමා කියලා තියෙනවා ක්‍රීඩකයන්ගේ විගණනයක් කරන්න කියලා. එහෙම නිවුස් එකක් දැක්කා. ක්‍රීඩකයන්ගේ නෙමෙයි. මුන්ගේ සල්ලි ගන්න ඉන්නවා. ක්‍රීඩකයන්ගේ පාලකයන්ගේ සියලු දෙනාගේම විගණනයක් කරන්න ඕනේ. මුන්ගේ සල්ලි කොයිතරම් තියෙනවද? හරිද? මේ රට විකුණලා මේ රටේ නලු නිලියෝයි කියා නිලියෝ ගණිකාව උන් එක්ක රට පුරා ගිහිල්ලා හැමිනෙනවා. හරිද? හැබැයි අපේ රටේ මිනිස්සු දැන් දුනිත් වෙල්ලාලගේ තාත්තා පපු යමාරු හැදිලා මැරෙනවා. හරි? අපි දැන් මම මේ අනුරාධපුරේ ඉඳලා ආවේ. තවම නිදාගන්නේ නැහැ. මම මාමුදුර කෙනෙක් වුණාට මම මේ රටට ආදරෙයි. හරිද? ඒකයි මේ කතා කරන්නේ. මේකෙන් මට ලැබෙන දෙයක් නැහැ. හරි? ඒ නිසා උඹලා මෙච්චර කාලයක් දාපු සෙල්ලම් ඇති. මේ රටේ මිනිස්සුන්ට කියනවා එන්න එපා ක්‍රිකට් බලන්න. හරි? මේක ප්‍රයිවට් ලිමිටඩ් එකක්. මූම කියනවානේ මේක මේක මුම් මේ ජේසට ඕන විදිහට මේක කරන්නේ. හරි? ඉන්දියාවට ඕන විදිහට මේක කරන්නේ. ඉන්දියාවට බයයි මු. හරිද? ඒ නිසා හොඳ පණ ඇතිවති අපේ ගරු ජනාධිපතිතුමාට කියන ඔබතුමා ගරු ජනාධිපතිතුමනි ජනාධිපති වෙන්න කලින් කිව්වා මේක සම්මි සිල්වා ප්‍රයිවට් ලිමිටඩ් එකක් කියලා. ඔබතුමාත් මේක හැදුවේ නැත්නම් ආයේ මේක හදන්න එකක් නෑ මහත්තයෝ. හරිද? ඒ නිසා මම මේ රජයට අවධාරණය කරනවා ගරු ජනාධිපතිතුමනි ක්‍රීඩා ඇමතිතුමනි මේක සුද්ධ වෙන්න ඕනේ. හරි? අනිවාර්යයෙන්ම 2029 වෙන්න කලින් මාලිමාව ගේන්න බෑලා වැඩ කරපු හාමුදුරු කෙනෙක් කියලා මුළු රටම දන්නවා. හරි? මම මේ රජෙන් ඉල්ලනවා ඒ කැපකිරීම කලේ වරදාන වරප්‍රසාද V8 බලාගෙන නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ට කියපු ආකාරයෙන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් බලාපොරොත්තු වෙන්න. ඒ නිසා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වගේම අපේ රටේ මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් එකම ක්‍රීඩාව ක්‍රිකට්. හරි? ඒ නිසා වෙන මොකක්වත් ඕනේ නැහැ. මේක ලෝකේ දිනන මට්ටමට බංගලින්ගෙන් කනවා, ඇෆ්ගනිස්තානෙන් කනවා, සිම්බාබ්වෙන් කනවා කොහෙද තිබුණු රටවල්ද? අපිට ලැජ්ජයි. කොහොමද මේ තරම් බලට ලැජ්ජ නැද්ද මේකේ ඉන්න මේ තරම් පෙරදි? හරිද? ඉන්න පුළුවන්ද?
ලැජ්ජාවක් තියෙනවා. කරුණා කරලා උඹලගේ සූදු පිටිය. ඒ වගේම අපිට මඩ ගහනවා මුංගෙන් ජීවත් වෙන පේජ්කාරයෝ. හරිද? උන්ටත් කියනවා ඊට වඩා හොඳයි ගූ කාපල්ලා, අසූචි කාපල්ලා. හරිද? රට පාව දෙන්න එපා. මට සමහරු කතා කරලා තර්ජනය කරනවා. හරි? මට කතා කරලා තර්ජනය කරනවා. හරි? ඒ නිසා උඹලගේ තර්ජන ගර්ජන වලට බයත් නැහැ. අපි දෙයක් පටන් ගත්තොත් ගෝඨාව එලවන්න පටන් ගත්තා. එලවලමයි නතර කරේ. මේකත් අනිවාර්යයෙන්ම සම්මි උඹව එලවනෝමයි. මුළු රටම අපි මේ වෙලාව ඉන්න හරි අපි මේ විදිහට නෙමෙයි මේක රැල්ල කැරැල්ලක් කරලා මුළු රටම එකතු කරලා දවස ගානේ උඹට ගහන මැච් එකක් ගානේ උඹට දෙනවා පාර. හරිද? උඹ අනිවාර්යයෙන්ම ගෙදර යන්න උඹ පල් හොරෙක්. අර රොසාන් මහා නමල වගේ රත්තරන් මිනිස්සු ලංකාවම මහත්ය නියෝජනය කරේ 3 දෙනයි ලෝකය. ධර්මසේන, රොසාන් මහා නාම, රංජන් මඩුගල්. හරිද? අනිත් ඒවා ඔක්කොම පට්ටහවරු. දැන් අසාන්තිලක රත්නලම කියනවානේ රොසාන් මහා නාමට දෙන්නේ කියලා. ඒ නිසා උඹලා මේ අවුරුදු 12ක් තිස්සේ මේක කෑව ඇති වෙන්න හම්බ කරගත්තා. උඹලට සල්ලි ඕන නම් අපි මේ කොල්ලෝ ගිහිල්ලා පින්කැටයක් අරගෙන අර මේ මොකද පින්කැටේ කියලා ජාතියේ පින්කැටේ කියලා තොපිට ගෙනල්ලා මෙතන දෙන්නම් අපි. හරිද? අපි හිඟා කාලා දෙන්නම්. මේ මිනිස්සු ආදරය කරන ක්‍රීඩාව වෙනසුව ඇති. මේ අපේ රට පච වුණා ඇති. හරිද? මේක මේ ඉන්දියාවෙන් හරි මොකෙන් හරි ලෝක ක්‍රිකට් එකේ මේක තහනම් කරන අවුරුද්දක් දෙකක් තහනම් වුණත් කමක් නැහැ. මේ රට මේ විදිහට අපේ රට පච වෙන්නේ නැතුව. ඒ නිසා අපි හැමෝම සම්මි තිලංග මුංගේ හෙවණල්ලක්වත් යලි මේ ක්‍රිකට් ක්‍රීඩා මේ පාලක මණ්ඩලයේ දකින්න අපි ආස නැහැ. මේ මාධ්‍ය ආයතන හැම YouTube හැමෝටම අපි කියනවා ඔයාලා ආවට බොහොම ස්තුතියි. මහත්තුරුනි රටට ආදරේ නම් මුංගේ සල්ලි වලට විකිනෙන්න එපා. මෙන්න මේක සුද්ධ කරන්න අපි හැමෝම එකට එකතු වෙන්නේ කියන එක මම වෙලාදී මතක් කරනවා. සම්මි මාත් එක දෙයක් කියන්න ඕනේ. ඔයා වෙලෝලා මිසක් අපි මෙතන යන්නේ නැහැ. හැබැයි ඔයාගේ සූදුව මෙතනින් නිමයි. මොකද මේ කාරණාව තමයි පිට මැච් පරාද වෙනවා. පිට මැච් පරාද වෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති මේ ළඟදී ගාපු මැච් එකේ ස්ටාම්ප් දෙකක් ගිය එක ළඟ. සාමාන්‍ය ගමේ අපි සෙල්ලම් කරනවා ස්ටාම්ප් එකක් එක ළඟ. එක පන්දු වාරකදී යනවා කියන්නේ අතර ප්‍රාථමික අවධියේ ක්‍රීඩකයෝ සෙල්ලම් කරන්නේ. ඒ එක්කම අපේ නායකයා කිව්වා අපි ඒගොල්ලන්ට නෙගටිව් මාකටිං කරනවලු. ඊට පස්සේ කියනවා මේ රජය ඒගොල්ලන්ගේ නෙගටිව් මාකටිං කර ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට විරුද්ධව නෙගටිව් මාකටිං කරන නිසා අපිට විරුද්ධව රජය ඇක්ෂන් ගන්නවා. එතකොට රජය ක්‍රිකට් බෝඩ් එකට සම්බන්ධ නැත්නම් අපි නෙගටිව් මාකටිං කරනවා නම් අපිට විරුද්ධ ඇක්ෂන් ගන්න කියලා කොහොමද දසුන් ශානක කියන්නේ? කාරණාව හරියට ආවනේ. ස්ටම්ප් එකක් එකලකට ගියා කියලා ඒ සම්මි වෙලවන්නේ. ඔව් සම්මි වෙලවන්නේ හේතුවක් තියෙනවා. හරියට කාරණාව. හරියට කාරණාව කිව්වොත් ස්ටම්ප් එකක් එක දිගට යන එක නෙමෙයි. මැච් ඔයගලන්ට බේන මැච් ෆිෂින් එක ඔයගලන්ට කොහොමද වෙන්නේ කියලා මේ යන විදියට. අපිට ඊයේ මැච් එක බලන්න. ඊයේ මැච් එක එනවලා දානවා. අපි ක්‍රීඩාවට ආදරේ මිනිස්සු. ක්‍රීඩාවට ආදරේ ඒ වගේම අපි අපේ රටේ මිනිස්සුන්ටත් ආදරේ. ඒ නිසා අපි ඒ තරම් පහත් තත්ත්වයට වැටෙන්නේ නැහැ. අපි ඒ තරම් පහත් තත්ත්වයට වැටෙන්නේ නැහැ. ඒක නිසා කියන්න තියෙන්නේ මෙච්චරයි. අපි මේ පාර ඔව්. ඒ වගේමයි අපේ මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ඉල්ලීමක් තියෙනවා. රොෂාන් මානාම අපේ හිටපු අපි මේකේ ක්‍රිකට් බෝඩ් එකට ගේන එකක් ගේනවාම තමයි. ඉතින් දැන් කියන්න. මේ ඔබතුමාලා අභියෝග කරන්නේ නීතියානුකූල තනතුරු වලට නේද? හරි. අයිබෝන් වණක්කම් අස්සලාමු අලයිකුම්. මම දානිෂ් අලි අරගලේ ක්‍රියාකාරී. ඇත්තටම අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ ක්‍රිකට් කියන එක අපිට ආගමක් හා සමානයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රිකට් වලට මොකද්ද මේ වෙනකොට වෙලා තියෙන්නේ? මේ ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ අද මේක පෞද්ගලික දේපලක් වගේ ශම්මි සිල්වා ඇතුළු නැත්තම් අර මොකද අර මේ නිලිය තියන් ඉන්න කෙනාගේ නම ධර්මදාස එහෙම නැත්තම් ශම්මි සිල්වා ඊට පස්සේ තිලංග සුමිතුපාල මෙයාලගේ දේපලක් කියලා මෙයාලා හිතන් ඉන්නේ. එහෙම නෙමෙයි. මේක මේ වෙනකොට අපි දන්නවා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ ආණ්ඩුවෙන් අලුතෙන් පිටින ලද මධ්‍යම විමර්ශන මේ කාර්යාංශය තියෙනවා. මේ වෙනකොට කේස් එකක් යනවා. හරිද? මේ ක්‍රිකට් බෝඩ් එකට විරුද්ධව දැන් සති දෙකකට උඩදී ක්‍රිකට් බෝඩ් එකේ හිටපු accountantව ගෙනාවා. දැන් හෙට අනිද්දාට ඉන්න ඊළඟ accountantව ගේනවා. රයිට්? එතකොට මේ ක්‍රිකට් බෝඩ් එක කියන්නේ මේක අපි දන්නවා මේකේ ලෙජන්ඩ්ස්ලා හිටපු ගේම් එකක්. මේක ලංකාවේ නෙමෙයි ලෝකේ අපි කොහෙ ගියත් හරිද? අපි රටවල් වල හිටියා. අපේ රටවල් වලත් අපිව දන්න ක්‍රිකට්. is that a country you are playing cricket? is that a cricket playing nation? එහෙම තමයි අපෙන් අහන්නේ. හරිද? අද ඒක නෑ. ඒක නැති වෙන්න හේතුව දැන් අවුරුදු 12ක් මං හිතන්නේ 12ක් තිස්සේ
අපි එක සෙමිෆයිනල් එකකටවත් ඇවිල්ලා නැහැ. හැබැයි මේ ශම්මි සිල්වා කියන පුද්ගලයා කියනවා රයිට් අපි ක්‍රිකට් පරාදයි. හැබැයි බෝඩ් එකේ සල්ලි තියෙනවා. මාර කතාවක් නෙමෙයි මේක. දැන් මේකේ ස්ට්‍රක්චර් එකක් නැහැ. කිසිම ඒ කියන්නේ කිසිම මේ ස්ට්‍රක්චර් එකක් නැහැ. ටූර්නමන්ට් ස්ට්‍රක්චර් එකක් නැහැ. උදාහරණයක් මම කියන්නම් මේ වෙනකොට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රිකට් සංගමයේ සභාපතිම තමයි මේක මාෆියා එකක් ක්‍රිකට් සංගමයේ සභාපතිම තමයි කුරුණෑගල පාපන්දු සංගමයේ ලේකම්. මේක කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට්. මොකද ලබදියාන් සමග තියෙන ඝට්ටනයක්. එතකොට මේක පට්ට මාෆියා එකක් යන්නේ. මේ ක්‍රීඩා ඔක්කොම ක්‍රිකට්, ෆුට්බෝල්, නෙට්බෝල්, බාස්කට්බෝල් හැම එකම මාෆියා එකක් ගෙනියන්නේ. මේ ආණ්ඩුවට අපි කියන්නේ විශේෂ කොමිසමක් දාලා මේ වෙලාවේ මේ පිළිබඳව රීස්ට්‍රක්චර් එකක් කොහොමද මේ ස්පෝර්ට් එක ආයේ අපි කොහොමද මේක අපේ අතට අරගන්නේ කොහොමද මොකද මේ අපි ක්‍රීඩාවක් ඇටියට දැන් අපි කියයි දැන් හිතා ගන්න උදාහරණයකට දැන් මහලොකුට කියනවා මේ ප්ලේස්ලා තමයි මේ ලංකාවේ ඉන්න හොඳම ප්ලේස්ලා කියලා මට කියන්න තියෙන්නේ ඒ ප්ලේස්ලා හොඳම ප්ලේස්ලා වෙන්න අපි ගාව අපේ මේ කියන්නේ මේ පබ්ලික් එකට ඒ කියන්නේ අපේ මේ ප්‍රේක්ෂකයන්ට බලන්න මොකක් හරි මේ ක්‍රමවේදයක් තියෙනවද ඒ කියන්නේ ඇප් එකක් මොකක් හරි එකක් තියෙනවද මේක පෙන්වන්න ස්ටැට්ස් මෙයාගේ ඇවරේජ් එක මෙච්චරයි මෙයාගේ මෙච්චරයි ෆස්ට් ග්‍රේඩ් මෙයා මෙච්චර මැචස් ගාලා තියෙනවා ඒ කිසි දෙයක් නැහැ හරිද ඕස්ට්‍රේලියාවේ හැමදේම තියෙනවා හරිද එතකොට අපි ඕස්ට්‍රේලියාවට මොකද්ද අපිට දෙවුනේ වෙන්නේ ක්‍රිකට් වල කිසි දෙයක් දෙවුනේ වෙන්නේ නැහැ කිසි දෙයක් දෙවුනේ වෙනවද නෑ අපි ඕස්ට්‍රේලියා ක්‍රිකට් වලට අපි ක්‍රිකට් උගන්වපු මිනිස්සු ඕස්ට්‍රේලියා මේ වෙනකොට ඉන්නේ එහෙ ඉන්න කෝචස්ලාගෙන් 60% ලංකාවේ කෝචස්ලා ඉන්නේ අපි ඒක දැනගන්න එතකොට මේක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ මේ ගේම් එක නැති කරලා මේක බිම් මට්ටමේ තියාගත්තොත් තමයි මෙයාලට ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එකෙන් ෆන්ඩ් එක වැඩියෙන් එන්නේ ඒ ෆන්ඩ් එක වැඩියෙන් ආවට පස්සේ ඩෙවලොපින් කන්ට්‍රීස් වලට තමයි ඒකතු වෙන හැම ටීවී රයිට්ස් වලින් එකතු වෙන හැම ෆන්ඩින් එකම වැඩියෙන් යන්නේ එතකොට ඒ ෆන්ඩින් එක තියාගෙන මෙයාලා මොකද කරන්න හදන්නේ මෙයාලා ඒ ෆන්ඩින් එක කොහොම හරි හුරා කරන මොකක් හරි ස්ට්‍රක්චර් එකක් දාගෙන ට්‍රික් එකක් දාගෙන වැඩේ කරනවා ලෝක තමයි ඕක වෙන්නේ. ඉතින් මම හිතන්නේ එච්චරයි මොන හරි ප්‍රශ්න දැන් මේ යම් කාල සීමාවකට නීතියෙන් ඡන්දයෙන් පත් වෙච්ච තනතුරු තියෙන්නේ ඒවට අභියෝග කරන්න පුළුවන්ද? ඒ අභියෝග කරන්න කියන්නේ මෙහෙමයි මහජන විරෝධයක් ඕන වෙලාවක ගේන්න පුළුවන්. හරිද? විධායක හිටපු විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂම එළෙව්වා නම් අපිට මේ සම්මි වැඩක්ද? එහෙනම් අපිට සම්මි වැඩක් නැහැ. හරිද? හිටපු ගෝඨම පෙන්නුවා නම් සම්මි කවුද? එතකොට ඉන්ට්‍රීම් එකක් දාලා ICC එකත් එක්ක ක්‍රීඩා ඇමති ඩිස්කස් කරලා ජනාධිපතිතුමා ඩිස්කස් කරලා ඉන්ට්‍රීම් එකක් දාලා මේ වෙලාවේ මේක ස්ට්‍රක්චර් එක නතර කරලා අලුත් ස්ට්‍රක්චර් එකක් ගේන්න බැරුව නෙවෙයිනේ. ඒකේ සියලුම නීති විධාන තියෙනවා. දැන් ප්‍රධාන තරගයේ තියෙන අපේ ක්‍රිකට් මේකෙන් තහනම් කරයි කියලා කාල සීමාවකට. කොහෙද අනේ තහනම් කරන්නේ මෙයාලා කියන මේක හරිද? ජේෂාට ඕන විදියට ජේෂා ක්‍රිකට් හනවට වැඩි හොදට තහනම් කරන්නේ. තහනම් කරන්න මුලින්ම අපි හදා ගන්න. තහනම් කරලා ගමන්නේ. තහනම් කරන එක මෙයාලා කරන මාකටිං එකක් මෙයාලගේ මාකටිං එකක් තහනම් කරන එක මොකද මෙයාලා ටක් ගාලා කියනවා ඔව් ICC එකෙන් අපිව බෑන් කරනවා අපි මෙහෙම කරත් ICC එකෙන් බෑන් කරනවා එතකොට ඒක සම්පූර්ණයෙන් කරන මාකටිං එකක් ඒකට අපි විරුද්ධයි අපි කියන්නේ මේ පිළිබඳව ජනාධිපතිතුමාට විශේෂයෙන් මැදිහත් වෙලා ඒ තව ක්‍රීඩා අමාත්‍යවරයාට විශේෂයෙන් මැදිහත් වෙලා විශේෂ නීති හදන්න පාර්ලිමේන්තුව ඔබතුමා කිව්වනේ ජනාධිපතිතුමා කිව්වා පාර්ලිමේන්තුව මේක විශේෂ නීති හදන්න කියලායි අපි කියන්නේ හදලා මේක වෙනස් කරන්න කියලා කියන්නේ බොහොම ස්තුතියි